සේපියන්ස් of ශ්‍රී ලංකා කියන YouTube channel එක අද මාතෘකාව වෙලා තියෙන්නේ. ඇයි අපිට ඕලන්දය ආක්‍රමණය කරන්න බැරි වුණේ? එහෙම නැත්නම් ලන්දේසින්ව යටත් කරගන්න බැරි වුණේ? මේ පිළිබඳ ඉතිහාසය ගැන අලුත් කියවීමක්. එහෙම නැත්නම් වෙනත් කෝණයකින් බලන්න උත්සාහ කරනවා. මීට සීවස් ගන්නකොට උඩදී ලන්දේසින්ට පුළුවන් වුණා අපිට යටත් කරගන්න. ඒ වෙනුවට ඇයි අපිට ලන්දේසින්ව ඕලන්දයට ගොස් යටත් කරගන්න බැරි වුණේ කියන එක තමයි මම මෙහිදී විග්‍රහ කරන්නේ. මෙතැන්දී සාමාන්‍ය ඉතිහාසය කියවීමෙන් ඔබට ගොස් පරිණාම මනෝවිද්‍යාව භාවිතා කරලා මේ ගැන විමසීමක් කරන්න යනවා. මෙහිදී මම තවත් බලනවා මේ cognitive evolution සහ cultural evolution. එනම් ඩච් ලන්දේසි ජාතිකයන්ගේ බුද්ධිය පරිණාමය වෙච්ච වීමත් ඒකම සංස්කෘතික පරිණාමය වීමත් ඊට ප්‍රතිවිරුද්ධව ශ්‍රී ලාංකිකයන්ගේ සිදුවීම පිළිබඳ මෙහිදී විමසීමට ලක් කරනවා. එනම් එය එසේ සිදුවිය නමුත් මෙය මෙසේ සිදු නොවේ ඇයිද යන්න ගැන විකල්ප කියවීමක් එහෙම නැත්නම් ශාස්ත්‍රීය කියවීමක් කරන්න තමයි උත්සාහ කරන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් මේ මාතෘකාව තරමක් අමුතු එහෙම නැත්නම් odd absurd මාතෘකාවක් කියලා. නමුත් මම මෙතනදී උත්සාහ කරනවා ඉතිහාසයේ සිදු වූ දෙයක් පරිණාමය සහ පරිණාම මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන්න. මෙහිදී පරිණාම මනෝවිද්‍යාවට සම්බන්ධ වෙච්ච ශාස්ත්‍රඥයන්ගේ කියවීම් ටිකක් තමයි මම මෙහිදී භාවිතා කරන්නේ. ඉස්සෙල්ලම මම කැමති කොලේෂනල් සයිකොලොජි කියලා සංකල්පයක් තියෙනවා. එහෙම නැත්නම් මේ කණ්ඩායම් සෑදීම කණ්ඩායම් වල සහයෝගයෙන් ගැටුම් නිරාකරණය ජීවත් වීම කරන්නේ කොහොමද කියලා පරිණාමය සම්බන්ධ බන්නේ. ඒකෙදී ජෝන් ටොබි කෙනෙක් කෙනයි ලීඩා කොස්මෙඩිස් කියන දෙන්නා මේ කොලේෂන් සයිකොලොජි කියන අදහස ගෙනාවා. ඒ කියන්නේ සමාජයක් දියුණු වෙද්දී කණ්ඩායම් අතර ගැටුම් නැතුව කණ්ඩායමක් ලෙස වැඩ කිරීම මේගොල්ලෝ කියනවා ඊටාම වැදගත් කියලා මානව පරිණාමයේදී සහ සමාජයක් සංවර්ධනය වීම. දැන් අපි මේක ගමු ශ්‍රී ලංකාව සම්බන්ධ කළා. දැන් ලන්දේසින් ලංකාවට එනකොට ඔය කණ්ඩායම් හැඟීමක් ඇතුව ඒ පිළිබඳ ශක්තිමත් කණ්ඩායමක් ලෙස තමයි ආවේ. ඒගොල්ලෝ අතර ඉන්ටර්නල් කොන්ෆ්ලික්ට්ස් එහෙම නැත්නම් අභ්‍යන්තර ගැටුම් තිබ්බේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි ඩච් ඊස්ට් ඉන්ඩියන් කම්පැනි. VOC කියලා කම්පැනියක් හදාගෙන ආවා. ඒවා එද්දි ඒවා ස්ට්‍රක්චර්ඩ් වෙලා එහෙම නැත්නම් ඒව ව්‍යුහාත්මක ශක්තිමත් පදනමක් උඩ තමයි ආවේ. දැන් අපි ලංකාව බලමු. ලංකාව ඒ කාලේ වෙනකොට ලංකාව අභ්‍යන්තර ගැටුම් තිබ්බා. රාජ්‍ය වලට කැඩිලා තිබ්බා. කැන්ඩි නුවර රාජධානිය, කෝටි රාජධානිය, යාපනයේ රාජධානිය අතර ඒ රාජධානි අතර අන්තර් ගැටුම් ඇති වෙලා තිබ්බා. ඒ හින්දා ලංකාව මේ වෙනකොට කොලේෂන් සයිකොලොජි එහෙම නැත්නම් කණ්ඩායමක් ලෙස සිටීමේදී ඇති වූ ගැටලු තිබෙන බව පේනවා. ඒ කියන්නේ අපි එකිනෙකා අතර ගැටුම් සහිත සමාජයක් තමයි ලන්දේසින් ලංකාවට එද්දී ලංකාවේ සමාජයේ තිබ්බේ. ඊට පස්සේ මම මෙහි සලකා බලන රොබර්ට් රිවර්ස් ස්ටීවන් පින්කර් කියන ඉවලූෂන් බයොලොජිස්ට් දෙන්නා ගේනවා අදහසක්. ඒකට අපි කියනවා reciprocal altruism කියන අදහස සහ delayed gratification and immediate gains කියලා. මෙතනදී reciprocal altruism කියන්නේ තමන්ට ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා අනෙකාට උදව් කිරීම සහ අනෙකාගෙන් පෙරලා උදව්වක් ලබා ගැනීම සඳහා අපි පරිණාමයේදී විකාශනය වූ බව. ඒක වඩා දියුණු සමාජවල ඒක සමාජයක් ශක්තිමත්. සහ තව එකක් ගේනවා ඒගොල්ලෝ මේ delayed gratification සහ immediate gains. ඒ කියන්නේ අපි తాවකාලික සතුටක් ප්‍රයෝජනයක් වෙනුවෙන් දෙයක් නොකර දීර්ඝකාලීන වාසියක් ප්‍රයෝජනයක් සහ සතුටක් වෙනුවෙන් යමක් කැපකිරීමක් තමයි මෙතනදී කියන්නේ. උදාහරණයක් විදිහට අපි ගමුකෝ දැන් අපි ලන්දේසින්ගේ ප්‍රශ්නය ගමු. දැන් ලන්දේසි ලංකාවට එනකොට ඔවුන් බොහෝ වෙලාවක් මේ ලංකාව ආක්‍රමණය කරගන්න ඉවසීමෙන් බලාගෙන සිටියා. නමුත් මේ මොහොතේ ලංකාවේ රජතුමා රාජසිංහ රජතුමා ලන්දේසිගෙන් උදව් ඉල්ලගත්ත පෘතුගීසින් පළවා හැරීම සිදුවා. එහිදී ඔහුට වෙච්ච දීර්ඝකාලීන අවාසිය පිළිබඳව ඔහු කල්පනා කරන ඉමීඩියට්ලි මොහොතේ තියෙන වාසියක් දිහා ඊටම පටු කෝණයකින් බලපු නිසා මේ ප්‍රශ්නය ඇති වුණා. අර ඉඟුරු දීලා මිරිස් ගත්ත කියන සංකල්පෙත් ඔතනින් තමයි ආවේ. ඊට පස්සේ මම තව පොතක් ගන්නවා මෙතනදී. ඒක ලියලා තින්නේ ජෝසප් හෙන්රිච්. ඇමරිකානු ඇන්ත්‍රොපොලොජිස්ට් කෙනෙක්. එයා ලියලා තියෙන පොතක් The Weirdest People in the World: How West Became Psychologically Peculiar and Particularly Prosperous. මෙහිදී එයා ගේනවා මේ technological and cognitive specialization කියලා අදහසක්. ඒ කියන්නේ ඔහු මෙහිදී කියනවා යුරෝපීය සමාජයන් විශේෂයෙන් impersonal trust කියන අදහස ආවා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් ඔබට ගිහිසලා ආයතන මත විශ්වාස කිරීම.
යන අදහස. ඒ කියන්නේ උදම උදාහරණයක් තමයි මේ ඩච් VOC කියන කම්පැනි. ඒ කම්පැනි රාජ්‍යයක් ඒක ඇත්තටම. ඒදී ගිවිසුම් වාර්තා, ආදායම් වාර්තා, නාවික නීති රීති ඒවෙන් තමයි ඒවා ෆන්ක්ෂන් වෙන්නේ. ඒවෙන් තමයි ඒවා දුවන්නේ. දැන් ලංකාව අපි ගමුකෝ ලංකාවේ රජපෞල පවුලේ විශ්වාසය, න්‍යාය සම්බන්ධතා, ආගමික සම්බන්ධතා, ආගමික සංවිධාන වගේ දේවල් තමයි ශ්‍රී ලාංකික සමාජයේ දිවි. හොඳම උදාහරණයක් තමයි මේ මෑතකදී රාජපක්ෂ ෆැමිලි එක තමයි ලංකාව රන් කරේ. ඒක බටහිර ඒ සංකල්ප එක බැලුම් පස්සේ අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. ඒක ලන්දේසින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනකොට අපිට එහෙම ශක්තිමත් සමාජ ක්‍රමයක් සමාජ ආයතන හැදිලා තිබ්බේ නැහැ. ඔක්කොම තියෙන නෑකම් රජතුමාගේ ඒ වගේ ඒ කන්ටෙක්ස් වලින් හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ලන්දේසි ලංකාවට එනකොට ලංකාව තුළ තිබ්බ බුද්ධිමය தත්ත්වය එහෙම නැත්නම් සංස්කෘතිමය தත්ත්වය ගොඩක් වෙනස්. ඊට පස්සේ මම තව පොතක් මෙහිදී පදනම් කරගන්නවා. ඒක ලිව්වේ ඩැනියල් කග්නමන්. එයා thinking fast and slow කියලා පොතක් ලිව්වා. ඒකට නොබෙල් සම්මානය හම්බුණා. මෙහිදී ඔහු කියනවා අදහසක් මිනිස් සිත ක්‍රියා කරන්නේ ක්‍රම දෙකකින්. එකක් තමයි සිස්ටම් 1 අනිත් එක සිස්ටම් 2. එකක් ඒ පළවෙනි සිස්ටම් එකේ fast automatic emotional thinking. ඒ කියන්නේ චිත්ත වේගය වල හිතලා තීරණ ගන්නවා, හදිසි තීරණ ගන්නවා. දෙවෙනි සිස්ටම් එක slow deliberate logical thinking reasoning. ක්‍රමානුකූලව හිතලා ටයිම් අරගෙන කරන සිස්ටම් එක. දැන් අපි මේක ලංකාවට ගමු. දැන් ලංකාව ආක්‍රමණය කරනකොට ලන්දේසින් අපේ සමාජය cognitively culturally අපි සිස්ටම් එකට තමයි දුවලා තියෙන්නේ. ඒ කියන්නේ හදිසි තීරණ අරගත්තා. එහෙම නැත්නම් අපි ලන්දේසින්ම අන්ඩර්ස්ටිමේට් කරා. ඒ කියන්නේ ඒක ගැන ලොකු අව탁සීරුවක් කරා. ඒගොල්ලෝ අපිට උදව්වට එන්නේ, ඒගොල්ලෝ අපිට සහයෝගයට එන්නේ කියන අදහස තමයි කියන්නේ. ඒක සිස්ටම් එකේ අර පළවෙනි සිතුවිල්ල. එහෙම නැත්නම් වේගයෙන් හදිසියේ චිත්ත වේගී විදියට හිතෙනවා. එතකොට අපි සිස්ටම් 2 එකට තමයි ඩච්ලා වැඩ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ strategically thinking. හොඳට කල්පනා කරලා බොහොම වෙලා අරගෙන තමයි ලංකාව ආක්‍රමණය කරේ. අන්න එතනදී තමයි මෙන්න මේ thinking fast and slow කියන ඩැනියල් කග්නමන්ගේ අදහස මෙතනදී අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ගේනවා මෙතන තව අදහසක් ක්‍රිස්ටෝෆර් බෝහම් ෆ්‍රාන්ස් ඩිවාල් කියලා ඉවොලුෂන් සයිකොලොජිස්ට්ලා දෙන්නේ. ඒගොල්ලෝ ලියලා තියෙන පොත් දෙකක් තියෙනවා. මෙතන hierarchy in the forest, the evolution of egalitarian behavior සහ chimpanzees politics. මේ දෙන්න ගේනවා අදහසක් සමාජයක් පාලනය කිරීමේදී ඉතා ශක්තිමත් නායකත්වයේ තියෙන අයට සමාජයක් පාලනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් ලන්දේසින් ඒගොල්ලෝ පාලනය වුණේ මෙරිටෝක්‍රැටික් සහ බියුරෝක්‍රැටික් සිස්ටම් එකකට. ඒ කියන්නේ දක්ෂතාවයට හැකියාවට තමයි ඒගොල්ලෝ මුල් තැන දුන්නේ සහ නිලධාරී ක්‍රමයකට. එතකොට ඒවා හරි විනිවිද පේනවා සමාජයක් ශක්තිමත්ව ගෙනියන්න පුළුවන්. දැන් ලංකාව ගත්තොත් ලංකාව පාලනය වෙලා තියෙන රජතුමාගේ පුතා ඒ වගේ නෑයෝ අතර එතනදී දක්ෂතාවයට නෙමෙයි තැන දීලා තියෙන්නේ. එකිනෙකා අතර තියෙන සම්බන්ධතා කන්ටැක්ට්ස් වලට. මේක සමාජයක් සංවර්ධනය වෙන්න ඉස්සරහට යන මේක සුදුසු ක්‍රමයක් නෙමෙයි. ලංකාවේ තිබිලම තිබෙන රාජාණ්ඩු ක්‍රමයක්. එතකොට මේ නෑකමට තැන දෙද්දී දක්ෂ මිනිස්සුන්ට ඉස්සරහට යන්න බෑ. නමුත් ලන්දේසින්ගේ තිබ්බේ ඒක එහා පැත්ත. බියුරෝක්‍රසි සහ මෙරිටෝක්‍රැටික් සිස්ටම් එක. ඒ කියන්නේ දක්ෂතාවය අනුව තමයි මිනිස්සු ඉස්සරහට ගියේ. දැන් අවසාන වශයෙන් මෙන්න මේ නිගමන ටිකකට එන්න පුළුවන්. එක නිගමනයක් තමයි ලන්දේසින් අපිව යටත් කර ගැනීමට ඔවුන් ශක්තියින් සාධක එකක් තමයි කණ්ඩායම් හැඟීම. එහෙම නැත්නම් අපි කියන better coordination. සමාජයක් කණ්ඩායමක් ලෙස එකට ඒගොල්ලෝ වැඩ කරා. දෙවෙනි එක තමයි ඒගොල්ලෝ දීර්ඝකාලීන සැලසුමක් තිබ්බ ලංකාව සම්බන්ධයෙන්. ආවට පස්සේ හදිසි තීරණ ගත්තේ නැහැ. තුන්වෙනි කාරණේ පුද්ගලයන් නෑයන් කන්ටැක්ට්ස් මත නෙමෙයි impersonal trust. එන්න සිස්ටම් එක උඩ තමයි දිව්වේ. අපි අර කිව්වා බියුරෝක්‍රැටික් සිස්ටම් එක සහ මෙරිටෝක්‍රැටික් සිස්ටම්. දක්ෂතාවයේ තියෙන අය තමයි ඒ අවශ්‍ය තැන්වල හිටියේ. ඒ වගේම තමයි ශක්තිමත් සමාජ ක්‍රමයක් තිබ්බා. ඒ වෙනි සමාජයක් තුලින් තමයි ලන්දේසින් ආවේ. දැන් ලංකාව බලමු. ලංකාවේ වෙනකොට තත්ත්වය මොකක්ද කියලා. අපිට මේවා ඔක්කොම අඩු වශයෙන් එහෙනම් ඍණ වශයෙන් තමයි තිබුණේ. ඊට විරුද්ධ පැත්ත තමයි අපිට තිබුණේ. ඊට පස්සේ ඒ හින්දා මේ ඓතිහාසික තත්ත්වවලට මුහුණ දෙන්නට ඒ කියන්නේ ඒ වගේ ආක්‍රමණයක් මුහුණ දෙන්න තරම් අපි cognitive evolution එකවත් cultural evolution එකත් වෙලා නැහැ කියන එක තමයි ඇත්ත
තත්ත්වය. එතකොට අපිට සංස්කෘතිකමය හා බුද්ධිමය පරිණාමයට අපි ලක් වෙලා තිබෙන්නේ ඒ මට්ටමට එන්නේ හේතුව බලපාන්න පුළුවන් කියන එක අපිට මේදී නිගමනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ඉතිහාසයේ මේ සිදුවීම පරිණාම මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් දැක්කම අපිට මේ සිදුවීම වෙනත් ආකාරයකින් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් ලන්දේසිවරුන් සතු තිබුණු ශක්තියින් මත තමයි ඔවුන් මේ ආක්‍රමණය ඉතාම සාර්ථක කරගත්තේ. අපේ පැත්තෙන් ගත්තොත් අපිට ඒ හා සමානව තිබ අවාසහගත තත්ත්වයක් තියෙනවා. අපි පරිණාමය වීමේ ඇතිවෙච්ච ගැටලු කොග්නිටිව්ලි සහ කල්චරලි ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අතීතයේ දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න තමයි මම මේ උත්සාහ කරේ. ස්තුතියි ඔබට.